195න් අතර වෙද්දී ඔයාට මොකද හිතෙන්නේ? ඇත්තට මට ලොකු සතුටක් එක පොඩි දුකක් විතර දැනුණා. සර් කිව්වා අනිවාර්යෙන් 200ම ගහවි කියලා. අද අපි කතා කරන්නේ 200 ඉලක්ක කරගෙන එක්සෑම් හෝල් එකට ගිහිල්ලා 195න් නැවතුණු අති දක්ෂයෙක් එක්ක. අපි කතා කරලා බලමු එහෙනම්. අයිබෝවන්. අපි මුලින්ම ඔයා ගැන විස්තර කරමු. මම හිරිස් සංදීප. මම ආවේ ගාල්නිදා. මට අවුරුදු 19යි. ඔයාට 200 ගහන්න බැරි වෙච්ච ප්‍රශ්නේ මොකද්ද? මට 200 ගහන්න බැරි වුණේ රයිටින් පේපරේ පළවෙනි දෙන එකේ ප්‍රශ්නයක් ආවා නිවාඩු සම්බන්ධව. මම ඒක හොඳටම දන්න ප්‍රශ්නයක්. එනකොට අර ඒලි තිබ්බ ස්ට්‍රෙස් එකත් එක්ක මට ඒ ප්‍රශ්නේ ඉස්සුණා. මම ආපහු ඒක ඒ වෙලාවේ මාරු කරන්නත් බැලුවා. ඒත් මගේ හිත කිව්වේ අර ප්‍රශ්නේ ගහන්න ගියින්ද ඒක ගහලා මම ලිසනින් එළියා. ලකුණු 195න් අතර වෙද්දී ඔයාට මොකද හිතුනේ? ඇත්තට මට ලොකු සතුටක් එක පොඩි දුකක් විතර දැනුණා. සර් කිව්වා අනිවාර්යෙන් 200ම ගහවි කියලා. මට ඉතින් අර ඒ ප්‍රශ්නේ ඉස්සෙච්ච ඉඳලා ඒක කරගන්න බැරි වුණා. මට ඒක තමයි එක දුකකට තිබ්බේ. කොහොමද මේ ක්ලාස් එක ඔයාට හම්බුනේ? ක්ලාස් එක ගැන කියනවා නම් මේක හම්බුනේ ඇත්තටම අපේ ඉස්කෝලේ අයියලා දෙන්නෙක් ඉන්දියා. එක්කෙනෙක් ප්‍රනිත් අයියා අනිත් එක්කෙනා මහේෂ්. දැන් දෙන්නම ඉන්නේ කොරියාවේ. ඒ දෙන්නගෙන් තමයි මට මේ පන්තිය ගැන දැනගන්න පුළුවන් වුණේ. ඒ දෙන්නට ගෑයි ස්තුති කරන්න ඕනේ මේ පන්තිය ගැන මට කියලා දුන්නා. පන්තියට ආපු පළවෙනි දවසේ ඔයාට මොකද හිතුනේ? පළවෙනිම දවසේ මාත් එක්ක යාළුවෝ දෙන්නෙකුත් ආවා. උනොට්නි නම්ම, ගාල්ලි උනොට්නි නම්ම. සර් පළවෙනි දවසේ අපිට හොඳ මොටිවේට් එකක් දුන්නා. පන්තිය ගැන, කොරියාව ගැන, කොහොමද පාඩම් කරන්න ඕන, මේක ලීසි දෙයක් නෙමෙයි. එහෙම කියලා. ඒපාර අන්තිමට ඒ යාළුවෝ දෙන එක සතිය ආවේ. ඊට පස්සේ මම තනියෙන් ආව මාතර හැමදාම. කොහොමද සර් අපි පළවෙනි දවසේ නම් හොඳට මොටිවේට් කරා. ක්ලාස් එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? මම ක්ලාස් එක ගැන කියනවාලි මම අම්මා ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. අම්මා තමයි මට බස් එකේ ගාස්තු දවස් රුපියල් 400ක් ඔක්කොම දීලා මාව පන්තියට එව්වේ. ඒකම ක්ලාස් එක ගැන කියන්න ඕන. ක්ලාස් එක කියන්නේ මුළු බෝඩියේ ඉඳන්ම ආයේ ක්වොලිටියට කියන්නේ මුල සිට අර පොඩිම ලෙවල් එකේ ඉඳන් ආයේ ලොකු තැනට යනකම්ම කියන්නේ බය නැතුව රෙකමන්ඩ් ගන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ කියන්නේ හෝඩියේ ඉඳන්ම පළවෙනි දවසේ ඊළඟ දැන් පළවෙනි සතියේ පන්ති ඇවිල්ලා අපි ඊළඟ සතියේ එද්දී අපිට හෝඩිය පාඩම්. ඒකම සර්ගේ මොකද්ද පොඩි කියන්න ඕන දෙයක් තියෙනවා අර දඩ මුදල් එකතු කරන එක. ඒ කියන්නේ ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහලා බැරි වුණොත් මොකද්ද අපි දෙන්න ඕන රුපියල් 5ක් 10ක්. ඒවා ආයිත් අපිටම තමයි දෙන්නේ. ඉතින් කැමරාවෙන් අරගෙන. දැන් මමත් මුල් කාලේ දුන්නා රුපියල් 200 කොහමද 10 රුපියල් 200 300 කට දුන්නා. මම ඒත් බැලුවා දැන් මේක හරියන්නේ නැහැ. දැන් මම ගාල්ලි නම් ඉන්නත් ඕන. දවසට රුපියල් 400ක් යනවා. මේට රුපියල් 100ක් 200ක් දීලා යද්දි මට ඉතින් එපාර ගානක් නැති හින්දා මම එදා ඉඳන් හිතාගත්තා මම කොහොම හරි පාඩම් කරනවා සල්ලි දෙන්නේ නැහැ කියලා. එදා ඉඳන් ඊට පස්සේ මම සර්ගෙන් සල්ලි ගන්න පුරුදු වුණා. එපාර කොහොම හරි මම ගෙදර යද්දි සර්ගෙන් රුපියල් 100ක් 120ක් වගේ අරන් තමයි යන්නේ. මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඉන්න අයට ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? ක්ලාස් එකට සම්බන්ධ වෙන ළමයට මට කියන්න තියෙන්නේ දැන් මම ආවේ ගාල්ලි ඉඳන්. එතකොට සර් මාතර විතරයි පන්ති කරේ. ළමයින්ට කියන්න තියෙන ඉතින් මොකද්ද කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. සර් ඔයගොල්ලෝ අනිවාර්යෙන් එහෙන් එක්කයි යනවා. තමන්ගේ කැපවීම සහාය තමයි ඉතින් තියෙන්න ඕන. බොරුවට ඉතින් එහෙම එන හැමෝටම කියන්නේ එහෙම කැපවීමක් කරන්න නැතුව ඉතින් පාස් වෙන්න බෑ එහෙම. අනිවාර්යෙන් කැපවීමක් කරොත් ප්‍රතිඵල තියෙනවා. ඔච්චර විශ්වාසයෙන් ඔයා කතා කරන ඔයාගේ ගුරුවරයාගේ නම මොකද්ද? මට සර් මුලින්ම හම්බෙන්නේ උනොට්න මහාවිද්‍යාලයේදී. මම සර් එක්ක කියන්නේ සාමාන්‍ය ක්‍රිකට් එකම සෙල්ලම් කරනවා. ඒ කියන්නේ සර් මෙහෙම දෙයක් උගන්වනවා. එහෙම කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ කාලේ කියන්නේ වයස අවුරුදු 15 16 වගේ. ඊට පස්සේ දැන් අර අයියලා දෙන්නගේ බලපෑමෙන් තමයි මම මෙහෙම සර් කෙනෙක් ඉන්නවා මාතර පන්ති ගන්නවා එහෙම කියලා දැනගත්තේ. මට උගන්වපු සර්ගේ නම ඉසුරු සංසය. අපි හදවතින්ම සුබ පතනවා ඔයාට කොරියාවට ඉක්මනින්ම යන්න ලැබේවා කියලා. සහ බොහොමත්ම ස්තුතියි මේ කතා බහට සම්බන්ධ වුණාට.